ඔන්න අපි අද කියන්න යන්නේ දන්නා ලෝක ඉතිහාසය තුළ ආපු ලෝකේ ලොකුම සුලිකුණාටුව ගැන. මේ සුලිකුණාටුව ඇති වුණේ 1979 අවුරුද්දේ බටහිර පැසිෆික් සාගර ප්‍රදේශයේ. වැඩිම හානිය ඇති වුණේ ජපානයේ දකුණු ප්‍රදේශයට. ඒ වගේම ඒ ආශ්‍රිතව තියෙන පලාව්, ගුවාම් වගේ දූපත්වලටත් පිලිපීනයටත් වක්‍ර බලපෑම් ඇති වුණා. මේ සුලිකුණාටුවේ නම ටයිෆෝන් ටිප්. සුලිකුණාටුවක් හැදෙන්නේ ගොඩබිමෙන් වටවුණ සාගර කලාපයක. ඒකට හේතුව තමයි ගොඩබිම ඉක්මනින් රත් වෙලා ඉක්මනින් සීතල වුණාට මහ මුහුද හෙමින් රත් වෙලා හෙමින් සීතල වෙන එක. මෙතනදී මුහුදු ප්‍රදේශයේ රත් වුණ වායුව ඉහළ ගියාම මැද හරියේ වායු අංශු තියෙන්නේ හරිම අඩුවෙන්. ඉතින් වායුව කියන්නේ වතුර වගේ අඩිය විතරක් තියෙන දෙයක් නෙවෙයි. හැම තැනටම එක වගේ පිරෙන දෙයක්. ඒ නිසා අර මැද අඩු කොටස පුරවන්න වටෙන්ම එතනට වායුව එකතු වෙනවා. එකපාර එක තැනකට ලොකු වායුවක් ආවම ඒක කැරකෙන්න ගන්නවා. ඒ එන්නෙත් නිකම්ම නෙවෙයි මුහුදේ තියෙන ජලයත් වාෂ්ප විදිහටම අරගෙන. අනිත් පැත්තෙන් අර රස්නේ නිසා මුලින්ම ඉහළ ගිය වායුව මේ වෙද්දි ඝනීභවණය වෙලා මුහුදට උඩින් ලොකු වලාකුළු පද්ධතියක් හදලා තියෙන්නේ. ඉතින් වටෙන්ම ආපු වායුව කැරගෙන ගමන් අර වලාකුළු ටිකත් අරගෙන කොහෙ යයිද කියන්න බෑ. අපි සුලිකුණාටුවක් කියන්නේ ඔන්න ඕකට. සුලිකුණාටු හැදෙන තැන අනුව ඒකට නම් 3ක් දාලා තියෙනවා. ඇමරිකාව මෙක්සිකෝ වගේ පැතිවලට බලපාන අත්ලාන්තික් හරි නැගෙනහිර පැසිෆික් සාගරයේ හරි ඇතිවෙන සුලිකුණාටු පොදුවේ හඳුන්වන්නේ හරිකේන් කියලා. ජපානය, පිලිපීනය, චීනය වගේ රටවල් වලට බලපාන බටහිර පැසිෆික් සාගරයේ හටගන්න සුලිකුණාටු පොදුවේ හඳුන්වන්නේ ටයිෆෝන් කියලා. ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට එන ඉන්දියන් හා දකුණු පැසිෆික් සාගරයේ ඇතිවෙන කුණාටු පොදුවේ සයික්ලෝන් කියලා හඳුන්වනවා. නම් 3කින් හැඳින්වුණාට එකම කුණාටු වර්ගය තමයි. ඊට අමතරව හඳුනා ගැනීමේ පහසුවට මේවට අනන්‍ය වෙනම නම් ඒ කාලෙට දාගන්නවා. ඉතින් 1979 දී ආපු මේ කුණාටුවේ නම තමයි ටයිෆෝන් ටිප්. මේක ලෝකේ ලොකුම සුලිකුණාටුව වෙන්න හේතුව තමයි මේකට කිලෝමීටර් 2200ක විශ්කම්භයක් තිබුණ එක. ලංකාව වගේ 10 ගුණයකට වඩා මේ සුලිකුණාටුව පළලයි. 1979 ඔක්තෝබර් 4 ඉඳන් 19 වෙනිදා දක්වා මේ කුණාටුව බලපැවැත්වුණා. මේ කුණාටුවේ සුළං වේගය පැයට කිලෝමීටර් 305ක් දක්වා වාර්තා වෙලා තියෙනවා. මේක ප්‍රමාණයෙන් ලෝකේ ලොකුම සුලිකුණාටුව වුණත් මරණ වාර්තා වුණේ අඩුවෙන්. වැඩිම හානි වුණ ජපානයේ 42 දෙනෙක් මිය ගියා. ගම් වතුර හා වැස්ස නම් ගණන් බලන්න බැරි තරම්. මේ කුණාටුවේ ඇසේ විශ්කම්භයත් කිලෝමීටර් 65ක්. අපි කිව්වනේ සුලිකුණාටුවක් හැදෙන්නේ අඩු පීඩන තත්වයක් නිසා කියලා. ඉතින් මේ කුණාටුව තමයි ලෝකේ අඩුම පීඩනයක් වාර්තා කරපු කුණාටුව. ඒ නිසා තමයි ලෝකේ ලොකුම කුණාටුව වෙලා තියෙන්නේ. අපි පීඩනය මනින එකගේ තමයි හෙක්ටෝපැස්කල් නැත්නම් HPA කියන්නේ. ඉතින් සාමාන්‍ය දවසක වායු පීඩනය වෙන්නේ හෙක්ටෝපැස්කල් 1010ත් 1015ත් අතර ගාණක්. මේ ටයිෆෝන් ටිප් කියන ලෝකේ ලොකුම සුලිකුණාටුව ආපු වෙලාවේ එතන වායු පීඩනය හෙක්ටෝපැස්කල් 870ට අඩු වෙලා. ඒක තමයි අඩුම පීඩනයකින් ලෝකේ ඇති වුණ සුලිකුණාටුව වෙන්නේ. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමු වෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකේ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.